guys, welcome to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ මම සාදරයෙන් පිළිගන්නවා මගේ vlog එකට. ඉතින් මගේ first vlog එක මම ඔයගොල්ලන්ට ගොඩක් enjoyable vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මෙන්න මේ outfit එක ඇඳගෙන තමයි මම අද එළියට යන්නේ. එළියට කියනම අපි අද යනවා one goal face එකට. ඉතින් එන්නකෝ ඔයගොල්ලෝත් යන්න. ඉතින් අද අපි යන්නේ මේන් අපේ මිස්ටර් දිනු බෝයි එයයි අපේ අක්කලා දෙන්නයි අපේ සංජු අයියා තරුමල්ලි හිරුමල්ලි බුද්ධිකා අක්කා මෙන්න මේ සෙට් එක තමයි අද one goal face ගියේ. ඉතින් අපි යනකොට ටිකක් රෑ වුණා. ඒකට හේතුව අපේ අක්කලා හැම වැඩ ඇරලා එනකොට ටිකක් රෑ වෙනවනේ. ඉතින් එයාලත් එක්කත් යන්න ඕනනේ. ඉතින් හැමෝගෙම සෙට් වෙන ටයිම් එක තමයි මෙන්න මේ ටයිම් එක. රෑ 8ට විතර. ඉතින් ඔන්න අපි ගියා. ඉතින් ඔන්න අද අපි one goal face ආවේ විශේෂයෙන්ම ගේම්ස් ගොඩක් ප්ලේ කරන්න බලාගෙන. ඉතින් සුපුරුදු පරිදි මුලින්ම වීඩියෝස් ෆොටෝස් ඒවා අරගෙන හිටියා මේ නත්තල් ගහගාවින් නැත්නම් අපි කොන් වෙනවනේ ළමයි. පේනවනේ අපි තුන්දෙනාගේ සහෝදර බැඳීම කොයිතරම්ද කියලා. මේ වගේ තැන් වලට අපි සහෝදරකම වැඩි ඉස්මතු කරලා පෙන්නනවා ළමයි. එහෙම නෑ. ඉතින් අපි ආදරෙන් ඉන්නවා. ඉතින් ඔන්න අපි මේ අද මුලින්ම ප්ලේ කරන ගේම් එකක් තියෙනවා. ඒක ප්ලේ කරන්න තමයි මේ මුලින්ම යන්නේ. මං කියන්නේ අපි අද ආවේ ගේම්ස් ගොඩක් ප්ලේ කරන්න බලාගෙන කියලා. ඒ අතරින් එකම එක ගේම් එකක් ගොඩක් ස්පෙෂල් වුණා. ඒ ගේම් එක තමයි අපි වීඩියෝස් වලින් දැක්ක අර සල්ලි දීලා ගුටි කනමයි කියන්නේ. මන් දන්නේ නැහැ මැෂින් එකට කියන නම නම්. ඉතින් අපි ඕක දවස් ගාණක් ප්ලේ කරන්න බලාගෙනම හිටියා. අපි සමහර දවස්වල එනකොට ඒක වහලා එකපාරක් එනකොට ඒක කැඩලා තිබ්බේ මැෂින් එක. හැබැයි මේ පාර එක තියනවා කියලා බලාගෙනම තමයි අපි ආවේ. ඉතින් යමු අපි ඒක ප්ලේ කරන්න. ඉතින් මට මතක විදියට මේක තිබ්බේ 3rd floor එකේ. අපි දැන් ඒක හොයාගෙන තමයි මේ යන්නේ. ඉතින් අපේ සංජු අයියා මතක් කරන්න ඕන. සංජු අයියා මාස 3කට වතාවක් නැත්නම් මාස 6කට වතාවක් වගේ අනිවාර්යෙන් එයාට ඉඳන් එනවා. ඉතින් එයා ආවයි කියන්නේ එයාටත් වඩා අපිට තමයි ෆන්. එයා ඇත්තටම මාර එන්ජොයබල් කෙනෙක්. එයා මාර විදියට එයාගේ ජීවිතේ විඳිනවා. ඉතින් එයාට ඉඳන් ආවම අපිට තමයි වාසි. මේ වෙලාවේ නම් සංජු අයියා රට ගිහින් ඉන්නේ. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට නම් එයා රට ගිහිල්ලා ඉන්නේ. ඉතින් සංජු අයියා ආදරෙන් මතක් කරනවා ඔයා ආයේ තාම අපි එන්ජොයි කරන්න යමු කියලා. ඉතින් ඔන්න ඔහම අපි සෙට් එකම දැන් යනවා ඒ ගේම් එක ප්ලේ කරන තැන බලන්න. ඉතින් ඔයගොල්ලෝ මේ ගේම් එක සමහර අය මේ වීඩියෝ එක බලන සමහර අය මේක ප්ලේ කරලත් ඇති. හැබැයි මම නම් කියන්නේ මේක ප්ලේ කරපු හැමෝටම මේක මාර ෆන් ගේම් එකක් කියලා තමයි. ඉතින් ළමයි මගේ මේ vlog එකේ යම් කිසි අඩුපාඩුවක් තිබ්බොත් මම සමාවත් ඉල්ලනවා. මොකද මේක මගේ first vlog එක. මම එච්චර editing සම්බන්ධයෙන් එච්චරටම දැනුගත් කෙනෙක් නෙමෙයි. හැබැයි මම try කරනවා ඔයගොල්ලන්ට හොඳ vlogs ඉදිරියට ලබා දෙන්න. ඉතින් මෙන්න මේ තියෙන අපි කලින් යනකොට හිටපු සෙට් එක. ඒ වීඩියෝ එක නම් චුට්ටි වීඩියෝ එකක් මට ගන්න පුළුවන් වුණේ. ඔන්න දැන් අපි ගේම් එකට එන්ටර් වෙන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම මේකට සෙට් එකක් එක්ක යනකොට මාරම ෆන්. ඒ නිසා ඔයගොල්ලෝ බලන්න. ඔන්න බලන්නකෝ අපි කොහොමද මේක ප්ලේ කරන්න කියලා.
hina ගියාද කිව්වොත් මෙතන ලොකම දේ තමයි අපේ සංජු අයියා කෙලින් මෝකින් එළියටම වැටුණා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මේකළු මේකේ එළියටත් මෙට්‍රස් දාලා කරලා තමයි තිබ්බේ. එයා කෙලින්ම හොඳ බල්ටියක් ගැහුවකින් වැටිලා ඒක දරා ගන්න බැරුව තමයි මට නම් හොඳටම hina ගියේ. හැබැයි හොඳට කුටි කෑවලම ඇත්ත කතාව කියන්න එපයි. මන් දන්නේ අපි සල්ලි දීලා මොකද මෙච්චර කුටි කාලා ආවේ කියලා. අපේ සෙට් එකකින් ගොඩක්ම කුටි කාපු කෙනා තමයි මමයි. අනිත් එක්කෙනා බුද්ධිකා අක්කා. ඉතින් මාර මහන්සි පේනවනේ දාඩිය දාලා අන්තිමට ගන්න දෙයක් නැහැ. දැන් අපි ඊළඟට ප්ලේ කරන ගේම් එක තමයි මේක මුලින් ටන් ටිකක් බය හිතෙන්නේ නැහැ. හැබැයි පස්සේ යනකොට කෑ ගහනවා මාර විදියට බය වෙන. ඉතින් බලන්නකෝ අපේ පොඩි අක්කයි කෑ ගැහිල්ල හොඳේ. පොඩි අක්කා තමයි මෙතන වැඩිපුරම කෑ ගහපු කෙනා. මම දන්නේ නැහැ ඉතින් ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න මමද පොඩි අක්කද කියලා. අයියෙම කෑ ගැහුවේ. ඉතින් බලන්නකෝ ඔයගොල්ලෝ. ටිකක් ඉන්නවා. ඒ ගර්ල්ස්ලා මූණ වහගෙන මන් දන්නේ ඒ ළමයි මේකේ යන්නද කොහේ හිටියේ. අපි කෑ ගහපු නිසාද කොහේ ආවෙත් නෑ යන්න. අන්න ඊළඟ කෙනා මමත් මුලින් බය වුනේ නෑ. ඉතින් මම මුලින් ඔගේ සුන්දරත්වයේ වින්දා. මොකද ඔගේ හොඳට ලස්සනට අහස පේනවා, පල්ලෙහා මුහුද පේනවා. මම හිතුවේ නෑ මම හිතාගෙනම ගියා පොඩි අක්කා වගේ නම් කෑ ගහන්නේ නැහැ කියලා. හැබැයි බලද්දි මමත් කෑ ගැහුවා ළමයි. කෑ ගැහුව කෙනා අපේ පොඩි අක්කලා කියනවා මම හූ තිබ්බලු. බලන්න ළමයි මමද කෑ ගැහුවේ අපේ පොඩි අක්කද කියලා වැඩියෙන් කෑ ගැහුවේ ඉතින්. එහෙනම් බලන්නකෝ. එයාට ඉතින් හරිම hina මං ඔහම කෑ ගහනකොට මෙතන ළමයි ටිකක් බය හිතෙන්නේ මේක හොල්ලනවා. එතන අයිය කෙනෙක් ඉඳගෙන අර අපි ඒක ඇත්තටම විඳිනවා වගේ ඒක උඩින් ඉඳන් පල්ලෙහාට වැටෙනකොට එයා ඒක හොල්ලනවා. ඒවා අන්තිමට මඩම ලැජ්ජයි. අනේ ඉතින් අපි අක්කා වගේ කියලා ආවේ යාතන අපේ වීඩියෝ කරේ. අනේ අපේ වීඩියෝ එයා ඉතින් එන්ජොයි කරා. අර අපේ උසම ලස්සන කොලෙක් නේද? ඒක අපේ සත්‍යයි. අපි ඉතින් ඔක්කොම පෙරාස්ලා අයිනේ කොහොමද දැන් ඉතින් ඔයා රටන යන්නේ ඔයා පරිස්සමින් සතුටින් ඉන්න හොඳේ. ඉතින් පේනවා ඊට පස්සේ අපි අන්තිමට ගියා ලස්සන ෆොටෝස් ටිකක් ගහගත්තා වීඩියෝස් ටිකක් කරගත්තා. යන තැන ඉතින් ෆොටෝ මේනියා ඔය වීඩියෝ මේනියා වයි තියෙනවා ළමයි ගෑල් ළමයි වෙන අපිට පේනවනේ අපේ ලොකු අක්කා කොණ්ඩේ පීරනවා අපේ පොඩි අක්කා පේනවනේ. ඉතින් අපි තුන්දෙනා එතනත් ඉතින් පොඩ්ඩක් ෆොටෝ ගහලා කරලා ආවා. ඊළඟ ගේම් එක තමයි මෙන්න මේක. බලන්නකෝ මේකේ තියෙන කිලෝ 58ක් උස්සන්න. මේ අයියා අපිට හොඳට උපදෙස් දුන්න කොහොමද කරන්න කියලා. බලමුකෝ අපේ පොඩි අක්කා උස්සනවාද කියලා. අල්ලගන්න බලන්න. අද්දේ දැල්සනවල බලන්න. යටින් අල්ලගන්න. අදින් අල්ලගන්න. එක දෙක නැගිටින්න. ඉතින් ඊළඟට අපි මිස්ටර් දිනු බෝයි මේක try කරා. ඇත්තටම කිව්වොත් අපේ දිනු බබාට මේක කරගන්න බැරි වුණා. ඒකට හේතුව බෝයිස්ලට තනි අතින් උස්සන්න තියෙන්නේ. අනිත් එක එතන ඔය තියෙන එක අල්ලගෙන හරියට ලිස්සනවා. නැත්තම් මෙයාලට උස්සන්න පුළුවන්. ඇත්ත කතාව කියන්න බෑ. නැත්තම් දිනු බෝයිට උස්සන්න බැරි වෙන්නේ නැහනේ. ඔන්න ඉතින් මගේ first try එක මෙතනදී කියන්න ඕනේ මෙයාලා මට මුලින් කිව්වේ නෑ දනීසෙන් උඩටම උස්සන්න ඕනි කියලා. හැබැයි ඉතින් ඊට පස්සේ ඉතින් ආයෙත් උස්සලා පෙන්නුවා. ඉතින් ආයෙ සල්ලි දීලා
ඉතින් ඕක සෙම්වස් මට මේ ලස්සන තෝයව හම්බුණා මන් දන්නේ නැහැ මෙයාට කියලා නම නම් හැබැයි මං මේ නිල් පාට එක තමයි තෝරගත්තේ. එයා හරිම ලස්සනයි. අපේ පොඩි අක්කා තෝරගත්තේ රෝස පාට එක. ඉතින් පේනවනේ. ඉතින් අපි සෙට් එක ගොඩක් සතුටින් තමයි. ඉතින් ඊළඟට අපි මොන ගේම් එකද ප්ලේ කරන්න කියලා බලන්න. මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට කවද මතක් වුනේ? මට නම් මතක් වුනේ අපේ බොරොලි ගලයයි. එහෙම නේද? ඉතින් මෙතන ලස්සනට මාර සින්දු ටිකක් ප්ලේ වුණා. ඉතින් ඒකට පොඩක් ගන්න වීඩියෝ එකක් ආවම මෙන්න ඔයගොල්ලෝ ගන්නත් ඕනේ. ඊළඟට අපි මෙන්න මෙතන මේ සෙක්ෂන් එකට ආවේ. මෙතන ගොඩක්ම ඉන්නේ කිඩ්ස්ලා. ඉතින් අපිත් කිඩ්ස්ලා වගේ තමයි ඉන්නේ නේද? ඉතින් අපි මෙන්න මේක ප්ලේ කරානේ මම ඒක ඉන්න ටොයිස්ට හරිම ආසාවෙන් හිටියේ හැබැයි ඉතින් ආවේ නෑ. බොරු වැඩක් කණියට පැලෙක දා කරන්නත් ගා හොඳ නිකන් ඉන්නේ. ඊට පස්සේ ඔන්න අපි වන් ගෝ ෆෙස්ටෙන් එළියට ආවා. මේ වෙලාවේ අපි එළියට එනකොට ළමයි රෑ 12ත් පහයෝ. ඊට පස්සේ ඉතින් අපි ටුක් එකක් දාගෙන රෙස්ටොරන්ට් එකට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් මෙන්න මේ රෙස්ටොරන්ට් එකට තමයි අපි ආවේ. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ. මෙන්න මේ තියෙන්නේ මට මතක බිග් ප්ලේට් එකක්. මතකයි නම මොකද ඒකේ කෑම මාරම රසයි. අනිත් එක ඒ ගෙවන ගානටත් ඒක මාරම රීසනබල්. ඉතින් අපි සෙට් එකම දැන් මේ ඇතුළට යනවා. ඒගොල්ලොන්ගේ හැබැයි වැඩ හරි ඉක්මන්. අපි කියපු ගාම අපිට ටක් ගාලා අපි යන්නත් කලින් අපිට ටේබල් එකක් ඒතකොට චෙයාර්ස් ඒ ඔක්කොම ඒගොල්ලෝ සෙට් අප් කරලා තමයි තිබ්බේ. අපි යනකොටත් අපි අර ඇතුළේ න ටිකට ඒගොල්ලෝ වැඩ ඔක්කොම කරලා තිබ්බා. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ මෙනුස් ටික දුන්නා. අපි මුලින්ම ඩ්‍රින්ක්ස් තමයි ඕඩර් කරේ. ඉතින් අපි සංජු අයියා තමයි මෙතන ස්පොන්සර් ඇත්තම කතාව. ඉතින් සංජු අයියා ඊට පස්සේ මෙනුස් ඒවා බලලා අපින් එහෙම මොනවද ඩ්‍රින්ක්ස් කියලා. ඉතින් මං නම් ඕඩර් කරේ ස්ට්‍රෝබෙරි ලව් කියන ඩ්‍රින්ක් එක. ඒක නම් මාරම රසයි ඇත්තටම. අපේ පොඩි අක්කා නම් ඕඩර් කරේ. මට මතකයි ෂර්ලි රෙඩ් ටෙම්පල් කියලා ඩ්‍රින්ක් එකක්. ඒකත් මාර රසයි. අනිත් අයතර චොක්ලට් ඩ්‍රින්ක්ස් ඕවා තමයි ඕඩර් කරේ. ඇත්තටම ගොත් ඒකේ ඩ්‍රින්ක්ස් නම් මාරම රසයි. එච්චර ගාණක් වෙන්නෙත් නැහැ ළමයි. රුපියල් 890ක් කොහොමුණත් රුපියල් 18 අඩුයි. ඒ අපි බීපු හැම ඩ්‍රින්ක් එකක්ම මාර රීසනබල් ප්‍රයිස් වලට තමයි මේකේ ඩ්‍රින්ක්ස් තිබ්බේ. මේ තියෙන මං ගත්ත ඩ්‍රින්ක් එක ඇත්තටම මේක හරි රසයි. ස්ට්‍රෝබෙරි රසයි. එතකොට යෝගට් රසක් මාරම රසයි. ඉතින් ඔයගොල්ලොත් මේක තිබ්බනම් මේ රෙස්ටොරන්ට් එක තිබ්බේ කොල්ලුපිටියේ. ඔයගොල්ලෝ කොල්ලුපිටියේ වගේ කොහේ හරි ගියොත් අපි ඉතින් වන් ගෝල් ෆේස් එක ගාව ඉතින් අපිට එච්චර ගාණක් ගියේ නෑ උතන්ට එන්න. ඉතින් දැන් තින් කන්න බොන්න අපේ කැම ටික රෙඩි වෙනකන් අපි ඉතින් ඩ්‍රින්ක්ස් බීබී කතා කර හිනා වෙවි හිටියා. ඉතින් ළමයි ඔය අතරේ පේනවනේ ඉතින් එක්කෙනෙක් වීඩියෝ එකට ගන්න කියලා කිව්වනේ ඔන්න එයාව ගත්තා. ඉතින් ඔහොම අපේ ටේබල් එකේ ඉන්න සෙට් එකම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ළමයි ඔයගොල්ලන්ට ඉස්සරහට මගෙන් ලස්සන වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන එකම දෙයයි. ඒ මොකද්ද? මම subscribe කරලා තියාගන්න එක. ඉතින් ගෑන් ළමයින්ට නම් ගොඩක් ඉස්සරහට වැදගත් වීඩියෝස් මම දාන්න ඉන්නවා. ඒවා ඉතින් දැම්ම කියන්න ඕනේ නෑනේ. අපි මෙහෙම කියමු ස්කින් කෙයාර් රූටින්ස්, එතකොට හෙයාර් කෙයාර් රූටින්ස්, ඒ වගේ ගොඩක් මම ඔයගොල්ලන්ට ඉස්සරහට ගේනවා. පේනවනේද අපි සංජු අයියා මොන කතාවක හිටියත් කැමරාව හරවනකොට එයාට ගාල් රෙඩි වෙනවා. ඉතින් මෙන්න තියෙන අපි ඕඩර් කරපුවා. ඔය තියෙන ළමයි නාන් රොටිස් අපි වර්ග 3කින් ඕඩර් කරා. චීස් නාන්, එතකොට ගාලික් නාන්, අනිත් එක මට මතක ඉතින් බටර් නාන්. මම නම් ගත්තේ ගාලික් නාන් එකක්. ඒක මාර රසයි. එතකොට අපි තව ඕඩර් කරා ඩොල්ෆින් කොත්තුවක්. ඒක මං හිතන්නේ ඔය සී ෆුඩ් වගේ මට මතක. ඒක හොඳට ඉස්සෝ ඒ හැමදේම තිබ්බා. රයිස් එක මොකක්ද කියලාත් මට දැනම මතක නෑ. කොහොමනත් ඒකත් සී ෆුඩ් වගේ එකක්. නැත්තම් මික්ස් එකක්. නැත්තම් එහෙම වගේ. ඉතින් පේනවනේ අපි දැන් බෙදාගෙන කන්නද වෙයි. අපේ ලොකු අක්කා අපිට බෙදන්නේ මේ බටර් චිකන් එක. බටර් චිකන් එකයි මේ නාන් එකයි කනකොට ඒ කම්බිනේෂන් එක නම් ඇත්තටම සෙට් මාරම රසයි. ඊට වඩා ලොකු කම්බිනේෂන් එකක් තමයි අපි ඊළඟට කරන්නේ. අපි කියන්නේ මම ඔක්කොම ටික එකට දාගෙන කනවා. ඒ කම්බිනේෂන් එක නම් හරිම රසයි. ඉතින් ඔන්නෝම කකා අපි හැමෝම කතා බහ කර දවසේ අන්තිම ටික තමයි මේ ගෙවන්න හදන්නේ. දැන් මතක් කරගොත් නම් ආයෙත් යන්න හිතන මේ දවසට. මොකද හරිම එන්ජොයි කරපු දවසක් අපි ඒ දවස. ඉතින් ආයෙත් මේ වගේ එන්ජොයි කරන්න ඇත්තටම අපි 3-4 දෙනා විතරක් නම් ගිහිල්ලා මදි. අපේ සංජු අයියත් ඉන්නම ඕන. ඉතින් ළමයි ඔන්නෝම තමයි මේ ඩේ අවුට් එකේ අන්තිම ටික ගත වුණේ. ඉතින් අපි කෑවා. කෑවා කියන්නේ ආයේ බඩ උස්ස ගන්න බැරි වෙන්නම කෑවා.
කනවට වඩා අපි hina වෙවි කතා කරනවා. මම දන්නේ අපි හිටියේ second floor එකේ මට මතක විදියට. මේගොල්ලෝගේ second floor එකෙත් තව floor එකක් අර නිකන් ටිකක් උස්සල වගේ හදලා තිබ්බා. අපි එතන තමයි කන්නේ කොහොම හරි අපි හිටපු තැන නම් හයියෙන් කතා කරපු සෙට් එක අපිමද කොහේ. මොකද අපිට හයියෙන් hina වෙන්න විතරයි පුළුවන්. හිමින් hina වෙනක හරි අමාරුයි. පේනවනේ ඉතින් සෙට් එකම දැන් වැඩ කනවා. ඉතින් දන්නවනේ ඉතින් මටත් ළමයි ඉතින් කා කියන වචනේ හරිම අමාරු වචනයක්. එහෙම නැහැ. හොඳට කන්න පුළුවන්. දැන් මහත්තයලා තියෙන කාලා තමයි. පේනවනේ දැන් කාලා ඉවරයි. ඔන්න බලන්න ඉතින් අපේ සෙට් එකට කාලා වැඩි වෙලා. පේනවනේ කාලා තැන් තැන් වල බිල ගේනකම්. කාලා ඉතින් ළමයි පේනවනේ කාලා කොච්චර අමාරුද කියලා. ඔන්න ඔහම තමයි ඉතින් දවස. එතනට ගිහලා ඉතින් අර පොඩියක් එක්ක පොඩ්ඩක් හරි අඬුනේ නැත්තම් අපේ සහෝදර බැඳින්න වැඩක් නැහැ. නේද කතාව. පේනවනේ එතනට හරි ලස්සනයි නේද? දැන් ඉතින් අපි කාලා අපි ඩෙසර්ට් එකත් ඉතින් එතන ඉඳන් කෑවේ නැහැ. ගෙදර ආගෙන ආවා. මොකද දැන් වෙලාව දෙකක් පහුයි. ඉතින් අපි ඩෙසර්ට් එකට නම් ගත්තේ මට මතක විදියට බ්‍රවුනීස් ගත්තේ. අපි බ්‍රවුනි එක වලින් අයිස්ක්‍රීම් දාලා ඉල්ල ගත්තා. ඉතින් දැන් අපි අපේ වාහනේ එනකන් තමයි මේ රෙස්ටොරන්ට් එක ස්ටාර්ට් වෙලා ඉන්නේ. අපි වන් ගෝල් ෆේස් එකේ ඉඳන් ඔතනට නම් ආවේ ටුක් එකක. හැබැයි අපි දැන් ඔතනට වාහනේ ගෙන්න ගත්තා. ඉතින් දැන් ඉතින් වීඩියෝ එකේ අවසාන හරියට ලං වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා ඉස්සරහට මගේ ලස්සන වීඩියෝස් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ලස්සනයි නම් like එකක් comment එකක් දාන්න. ඉතින් ඒක අමතක කරන්න එපා. ඉතින් ඉදිරියේදී ලස්සන වීඩියෝස් වලින් මාව හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් ඔන්නම අපේ දවසේ අවසානයේ තමයි මේ ගත වෙන්නේ. ඉතින් මාර enjoyable දවසක්. ඔන්න දැන් ගෙදර ආවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye bye හැමෝටම බුදු සරණයි.